සත්කාරක ඉන්දිය කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තීරණාත්මක අවසන් එක්දින තරගය ඊයේ දිනේදී පැවැත්වුණා. ඒ දෙපිළම තරග එක බැගින් ජයග්‍රහණය කර සිටි නිසාවෙන් තරගය පැවැත්වුණේ විසාකපට්ටම් VDCA ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. තීරණාත්මක තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කර ඉන්දිය කණ්ඩායම නායක KL රාහුල්. ඔහු තීරණය කරා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට ලබා දෙන්න. ඒ අනුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 5කදී සියලුම දෙනා දැවී ලකුණු 270ක් ලබා ගත්තා. ඉන්දියාවේ ප්‍රේක්ෂකයන් මදකට නිහඬ කළ ක්වින්ටන් ඩි කෝක් පිටිය සිසාරා පහර එල්ල කරමින් පන්දු 89කදී ලකුණු 106ක් ලබා ගත්තේ 6 පාරවල් 6ක් සහ 4 පාරවල් 8ක් සමගින්. නායක ටෙම්බා බවුමා ලකුණු 48යි. පෙර තරගයේදී සතකයක් ලබාගත් ඒඩන් මාක්‍රම් එක ලකුණකට දබා ගැනීමට ප්‍රසීස් ක්‍රිස්නා සමත් වුණා. මාකෝ ජෙන්සන් ලකුණු 17ක් සහ කේසව මහරාජ් ලකුණු 20ක් ලබා ගත්තා. පන්දු එමෙදී ප්‍රසීස් ක්‍රිස්නා ලකුණු 66කට කඩලු 4ක් සහ කුල්දීප් යාදව් ලකුණු 41කට කඩලු 4ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ලෙස ඉන්දියාවේ ආරම්භක පිතිකරුණු ලෙස පැමිණි යසස්වි ජයස්වාල් සමග රෝහිත් ශර්මා. එහිදී දකුණු අප්‍රිකා කණ්ඩායමට දිනීමේ එකම අවස්ථාවක්වත් ලබා නොදුන් ඔවුන් දෙදෙනා විනාශකාරී ආරම්භයක් ලබා ගත්තේ රෝහිත් ශර්මා පන්දු 73කින් ලකුණු 75ක් ලබාගෙන දැවී ගියේ ඉන්දියාවේ දැවී ගියේ එකම කඩුල්ල ලෙසයි. ඉන්පසු පිටියට පිවිසියේ තරඟ දෙකක් තුල පිට සතක දෙකක් ලබාගෙන සිටි විරාට් කෝලිය. විරාට් කෝලි පන්දු 45කින් ලකුණු 65ක් ලබා ගත්තේ නොදැවීය. ඒ වෙනකොට ඉන්දිය කණ්ඩායම තරගයේ ජයගෙන අවසන්ය. ඒ නිසාවෙන් ඔහුට පිට ලබා ගන්නට තිබූ 3 වෙනි සතකය මගහැරී ගියා. ඔහු නම් සැබෑවටම ක්‍රිකට් ලොව එතෙක් මෙතෙක් පහළ වූ සැබෑම වීරයෙක්. සැබවින්ම ඔහු ක්‍රිකට් වංශ කතාවේ රජතුමාය. තුප්පරි පිතිහරඹයක් තියත් කළ යසස්වි ජයස්වාල් පන්දු 121කින් ලකුණු 116ක් ලබා ගත්තේ 6 පහරවල් 2ක් සහ 4 පහරවල් 12ක් සමගින්. ඒ අනුව ලකුණු 271ක ඉලක්කයක් හඹාගේ ඉන්දිය කණ්ඩායම පන්දුවාර 39 පන්දු 5කදී ලකුණු 271ක් ලබා ගත්තේ එක කඩුල්ලක් පමණක් දෙවී තිබීදී. ඒ අනුව තරග 3කින් සමන්විත ඉන්දියා දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජය ගැනීමට සමත් වුණේ ඉන්දියාවයි. ප්‍රබල ඉන්දිය කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේදීම දකුණු අප්‍රිකා කණ්ඩායම ලබා දුණු තරගකාරීත්වය කාගේත් අවධානයට ලක් වී තිබේ. තරගයේ වීරයා යසස්වි ජයස්වාල්, තරගාවලියේ වීරයා විරාට් කෝලිය. මීළඟට තිබෙන්නේ 20/20 තරග පහය. පළමු තරගය පැවැත්වෙන්නේ දෙසැම්බර් 9 වන අඟහරුවාදා කටක්වල බරබඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. ඉතින් එම තරගයේ තොරතුරු අරන් මන් ඔබ හමු වෙන්න එන්නම්. සියලු දෙනාට මුද සරණයි.